ඔයා කවදද දැකලා තියෙනවද කෙනෙක් හොද්දටම නිදි අතරතුර ඇස් දෙක අරගෙන කාමරේ පුරා ඇවිදිනවා? නැත්තම් ඔයා රෑ නිදාගත්තේ ඇඳේ වුණාට උදේ හැරුණේ වෙන තැනකද නේද? බය වෙන්න එපා. මේක හොල්මන් වැඩක් නෙමෙයි. මේකට විද්‍යාවේදී කියන්නේ සොම්නම්බියුලිසම්. එහෙමත් නැත්තම් නිින්දෙන් නැවිදීම කියලා. අද අපි බලමු ඇයි අපේ මොළය නිින්දෙන් මේ වගේ පිස්සු වැඩ කරන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි නිදාගත්තම මුළු රෑම එක විදිහට නෙමෙයි ඉන්නේ. අපේ නින්ද පියවර 4ක චක්‍රයක් විදිහට තමයි කැරකෙන්නේ. මේකේ පළවෙනි පියවර තමයි නිකම්ම ඇහැ පියවන වෙලාව. මේ වෙලාවේදී තින් පොඩි සද්දයක් අපි හැරෙනවා. දෙවෙනි පියවරේදී නම් ඔයා ඇත්තටම නිදි. මේ වෙලාවේදී ඇඟේ උෂ්ණත්වය ගොඩක් අඩු වෙලා ශරීරය රිලැක්ස් වෙනවා. තුන්වෙනි පියවරේදී තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. මේකට අපි කියන්නේ මල නින්ද කියලා. අපේ ඇඟේ පටක අලුත් අඩියා වෙන්නේ මෙන්න මේ වෙලාවේදී. නින්දෙන් නැවිදීම වෙන්නෙත් මෙන්න මේ තද නින්දේ ඉන්නකොට. අපි හතරවෙනි පියවර මොකද්ද කියලාත් බලමුකෝ. මෙතනදී තමයි අපි හීන දකින්නේ. පුදුම වැඩේ කියන්නේ අපි හීනෙන් දකින දේවල් ඇත්තටම කරගන්න ගිහින් අතපය කඩාගනී කියලා බයට මොළය අපේ මුළු ඇඟම පණ නැති කරනවා. ඒ කියන්නේ අපි පැරලයිස් වෙලා වගේ තමයි ඉන්නේ. දැන් වාට හිතනවා ඇති ඇඟ පණ නැති වෙනවා නම් කොහොමද අනේ අපි ඇවිදින්නේ කියලා. මෙතනදී නින්දෙන් ඇවිදින කෙනෙක්ගේ මොළේ පොඩි සිස්ටම් එරර් එකක් වෙනවා. සාමාන්‍යයෙන් අපි තද නින්දේ ඉඳලා හීන දකින අවධියට යන අතරතුර මොළේ එකපාරට අවදි වෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ පියවර 3 ඉඳලා පියවර 4ට මොළයට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පියවර 3 ඉඳන් 4ට යන අතරතුර මොළය එකපාරට අවදි වෙනවා. හැබැයි මේ උත්සාහය සම්පූර්ණයෙන් සාර්ථක වෙන්නේ නැහැ. එතකොට මොළය එකම වෙලාවක කොටස් දෙකකට බෙදෙනවා. එතනින් පළමු කොටස අපේ තර්ක කරන, හිතන සහ මතක ගබඩා කරන කොටස තාමත් ඉන්නේ තද නින්දේ. ඒ නිසයි නින්දෙන් ඇවිදින කෙනෙක් උදේට ඇහැරුණාම Taman බ්ලෑ කරපු කිසිම දෙයක් මතක නැත්තේ. දෙවනි කොටස අපේ ඇඟ පාලනය කරන, අතපය හොලවන සහ පෙනීම ලබා දෙන කොටස මේ වෙලාවේ අවදි වෙලයි තියෙන්නේ. ඉතින් මෙතනදී අපේ මොළය අඩක් නිදි, අඩක් අවදි තත්වයක තමයි තියෙන්නේ. ඉතින් මේ අමුතු තත්ත්වය නිසා තමයි නින්දෙන් ඇවිදින අයට ඇස් අරගෙන ඇවිදින්න, දොරවල් අරින්න, සමහරක් වෙලාවට කෑම උයන්න, වාහන පදවන්න වගේ සංකීර්ණ දේවල් පවා කරන්න පුළුවන් වෙන්නේ. පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා ළමයින්ගෙන් 40%ක්ම වගේ ජීවිතේ එක් පාරක් හරි නිින්දෙන් ඇවිදලා තියෙනවා කියලා. ඒකට හේතුව එයාලගේ මොළය තාම වර්ධනය වෙමින් පවතින නිසා. ලොකු වෙද්දී මේක ඉබේම නැති වෙලා යනවා. හැබැයි වැඩිහිටියෙක් නිින්දෙන් ඇවිදිනවා නම් ඒකට හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. අධික මානසික ආතතිය, ඇඟට දැනෙන දැඩි තිහිට්ටුව, එහෙමත් නැත්නම් නිින්දේදී හුස්ම ගැනීමේ අපහසුතාව වගේ එයාලට බලපාන්න පුළුවන්. කවුරු හරි නිින්දෙන් ඇවිදිනවා දැක්කොත් ඔයා මොකද කරන්න ඕනේ? ගොඩක් අය කරන්නේ නිින්දෙන් ඇවිදින කෙනාව බය කරලා ඇහැරවන එක. ඒක නම් කොයිම වෙලාවකවත් කරන්න එපා. එහෙම වුණොත් ඒ කෙනා ගොඩක් කලබල වෙලා එයා අනුතරක් පවා කරගන්න පුළුවන්. මොකද ඒ වෙලාවට ඒ කෙනා ඉන්නේ හරිම සංවේදී තත්ත්වයක. හොඳම දේ තමයි සද්ද නොකර එයාව ආයෙත් ඇඳ දෙසට යොමු කරන එක. තවත් විශේෂ දෙයක් තමයි ගෙදර තියෙන ආයුධ, බිඳෙන සුළු දේවල් පොඩක් අයින් කරලා තියෙන එක. දොරවල් ජනෙල් වල යතුරු එයාලට ලේසියෙන් ගන්න බැරි තැන්වල තියෙන එකත් ගොඩක් වැදගත්. සමහරු නිින්දෙන් ඇවිදින අයගේ කාමරේ දොර ළඟ තෙතරෙද්දක් දාලා තියෙනවා. එතකොට ඒක පෑගෙන ගමන් දැනෙන සීතල නිසා මොළයට පොඩි ෂොක් එකක් ලැබිලා ඒක නම් ඇහැරෙන්න පුළුවන් කියලා. හැබැයි මතක තියාගන්න ලිස්සල වැටීමේ අවදානම තියෙන නිසා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. නිින්ද කියන්නේ ඇත්තටම පුදුම සහගත දෙයක් නේද? ඉද්දාව කොච්චර දියුණු වුණත් අපේ මොළය ඇතුළේ වෙන සමහර දේවල් තාමත් රහසක්. ඔයත් කවදාද නිින්දෙන් ඇවිදලා තියෙනවද? එහෙම කරලා තියෙනවා නම් ඔයාගේ අත්දැකීම පළෙන් කමෙන්ට් කරන්න. අපේ ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් ඔයාලා සැපෙන් සනීපෙන් ඉන්නවනේ. හැමෝටම බයි.